This is only $5. Extra small, just $5. $5 කියන්නේ Sri Lankan rupees වලින් 750. Yeah, 150 divided 750. That's not bad. Even this one is just $5. හිතා ගන්න පුළුවන්ද මේ වගේ ඒවා ඔසියෝ අඳිනවා කියලා? They are made in Bangladesh. Yeah, look, they're made in Bangladesh. They're not bad. මේගොල්ලෝ මේවා ක්ලියරන්ස් දාන්නේ දැන් එන්නේ වින්ටර් එක ලඟ වෙනවා. ඉන් වින්ටර් එකට ලඟ වුණාම මේගොල්ලෝ කරන්නේ ඔක්කොම ක්ලියරන්ස් දානවා. මොකද එතකොට මේවා සමයකට අඳින්න දුන්නේ. ඒක නිසා මේක $5යි. එයා සෑහෙන කාලයක් අඳින්න අමාරු වෙති. නමුත් ඒ ප්‍රයිස් එකට හොඳයි. ඇඳලා බලමුකෝ. අනේ මම මේක ගත්තා. ගොඩක් කලට මෙතනින් ගාලා තමයි ඔෆිස් අඳින්න අඳුන් ගන්න යන්නේ. Jangan print කරගන්න. hello oh මම ෆොටෝ print කරන්න දන්නේ hello මම මෙතන ඉන්නේ මම print කරන්න දන්නේ ඉන්නේ ආයිෂා आवा फोटोस वगैरह प्रिंट कर करना स्लीपर्स ते बालेना Kmart shopping ka lokko badala comedy cafe YouTube पे ना very nice yeah very good Bob, that's fine they need to know. I'm glad. Those are $5. Anything else you would like to add? No. Huh? I'm happy to add more stuff if you want. Very nice. Huh? Yeah, very nice. Guys, මේ පැත්තට ගියාම තියෙනවා මේ තමයි මේ කාන්තා ඇඳුම් අංශය. මේ ඔයගොල්ලෝ මේව නම් දැකලා නැතුව ඉතින් ඊට කලින් පිස්සු විකාරයක් මේක මේ පැත්තේ ගියොත් එහෙම ටිකක් අමාරු නෝ. පේනවනේ මේ strapless අර t-shirt bras අර bras මේ bras මේකේ නැති බ්‍රා එකක් නැහැ. මේ පැත්තට ආවම මේ පැත්තේ තියෙනවා මේ පේන සපත්තු සෙරප්පු. මේව හැමනම් හරි අමාරුයි. ගෙදර ගෙනියන්න ගෙදර ගෙනින් ඉතින් බල්ලා කනවා. ඒ වුණාට වෙන කරන්න දෙයක් නැහැ. මේ එක එක වර්ග ඒවා. මේ ඕස්ට්‍රේලියාවේ සෙරප්පු දෙකක්. බලන්න මේ ක්ලියරන්ස් දාලා තියෙන්නේ $3යි. $3 කියන්නේ බොහොම පොඩි ගාණක්. $3 කියන්නේ ලංකාවට සාපේක්ෂව නම් බැලුවොත් 450ක් වගේ. ඒත් මම හිතන්නේ ලංකාවේ මෙච්චර ගණන් ලංකාවට සාපේක්ෂව මේ ගණන් අඩුයි. ඉතින් $3 කියන්නේ ලොකු ගාණක් නෙමෙයි හින්දා. දැන් මේ බලන්න මේ වගේ මේ වගේ සපත්තු දෙකක් $8ක්. ඒකේ ක්වොලිටි එක හොඳයි. හැබැයි එකක් $8ක් වෙනවා.
Kmart කියන්නේ cheap brand නෙමෙයි but it's affordable. අන්න සෙරප්පු දෙයක් නම් ගන්න වෙනවා. ගෙදරට දාන්න. ගොඩක් වෙලාට නෙමෙයි මේ බලන්න මේක ඩොලර් 3 වුණාට මේක ඩොලර් 1.50යි. 1.50 කියන්නේ 1.50 කියන්නේ කීයද? 1.50 කියන්නේ රුපියල් 175ක්. cheap එහෙම බලනකොට.